අපි හැමෝටම අද ටිකක් විශේෂ දවසක්. අපි අද කරන්නේ 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමේනේ අද අපි කරන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය. ඕකෙන් පස්සේ මම ඔයාලට උගන්වනවා 1972 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රමය. ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රමය. හරිද? ඊට පස්සේ මෙතනින් පස්සේ මම ඔයාලට උගන්වනවා 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රමය. හරිද? එහෙනම් අපි ඊළඟට 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රමය වලට උගන්වනවා. හරිද? එහෙනම් මෙන්න මේ 78 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රමය 1977 එහෙම නැත්නම් 78 ඉඳලා මේ දක්වා ක්‍රියාත්මක වෙනවා. හොඳට අහන්නකෝ. සෝල්බරිට යන්න කලින් චුට්ටක් අහන්න. එහෙනම් 1977 අගභාගයේ ඉඳලා 2025 දක්වා මේ ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. එතකොට දශක කීයක්ද ගෑන ළමයි පිරිමි ළමයි? දශක කීයක්ද? අවුරුදු 10 වගේ කීයක්ද? 77 කියන්නේ 87 97 2007 2017 ඊට පස්සේ 17යි 3යි 20යි 20යි 5යි 25යි. එහෙනම් අවුරුදු කීයක් ක්‍රියාත්මක වෙනවද මේ ආණ්ඩු ක්‍රමය? 47යි 77 ඉඳලා 87 ඉතින් මේ වෙනකොට මේක ප්‍රධාන වශයෙන් 21 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේකේ අපිට වැදගත් වෙනවා මොකද්ද වැදගත් වෙන්නේ? 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. හරිද? මේකේදී අපිට වැදගත් වෙනවා මොකද්ද කියන ළමයි පිරිමි ළමයි? 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. හොඳට අහන්නකෝ. අපි මේක ඉගෙන ගන්නවා. අපේ සිලබස් එකේ ඇතුලේ පොඩි කොටසක් තියෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාවත් සෑහෙන දායකත්වයක් දුන්නා. මෙන්න මේකෙදි තමයි මොකද්ද ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සහ ඔයාලා දන්නවද රජීව් ගාන්ධි මහත්තයාගේ ආණ්ඩුව කාලේ ඔය සිද්ධියක් එහෙම දන්නව ඇති. හමුදා නිලධාරියෙක් තුවක්කු බන්දෙන් පාර දෙන්න උත්සාහ කිරීමේ සිද්ධියක් එහෙම ඔයාලා දන්නව ඇති. මෙන්න මේ 13 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය 1987 දී හරිද කරපු 19 මේ 13 වන ආණ්ඩු ක්‍රම සංශෝධනයේදී තමයි ලංකාවට ප්‍රදානය කරන්නේ ඉන්දියාවේ පංචායත් සභාවලට සෑහෙන දුරට සමානයි ප්‍රාන්තවලට සෑහෙන දුරට සමානයි ලංකාවේ ගොඩාක් නෙවෙයි සැලකිය යුතු ප්‍රමාණයකට සමානයි. නමුත් ඒ විදිහටම දී ගන්න බැරි වුණා ඉන්දියාවට. අපේ රටේ ස්වාමින් වහන්සේලා පවා සෑහෙන විරුද්ධ වුණා ඒකට. ඉතින් කොහොම හරි ලංකාවේ පළාත් පාලන ක්‍රමවේදය පළාත් සභා ක්‍රමය ප්‍රදානය කරන්නේ මේ 13 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය. එහෙනම් ලංකාවේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කතා කරනකොට ජාතික ආණ්ඩුවට අමතක වෙන කොටස් සංවර්ධනය කරන්න. හරිද? සහ ප්‍රාදේශීය සංවර්ධනය වේගවත් කරන්න. හරිද? ගමට ආමන්ත්‍රණය කරන්න තමයි මේ පළාත් සභා ක්‍රමයේ පිහිටවන්නේ. නමුත් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා ඇති. සර් අපේ වගේ පොඩි රටකට ඕක මොකටද? හරිද? නමුත් ලංකාව කියන්නේ බහුසංස්කෘතික බහුආගමික රටක්. ඉතින් ඒක නිසා පළාත් සභා ක්‍රමේ හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා කතන්දර ගොඩක් තියෙනවා. කොහොම නමුත් වසර 7කට පස්සේ ලංකාවේ පළාත් සභා පළාත් පාලන ආයතන වලට නියෝජිතයන් පිහිටවීම සම්බන්ධව මැතිවරණය පැවැත්වෙනවා. එතකොට මට කියන්න ඔයාලා A level කරන ළමයි විදියට පොලිටිකල් සයන්ස් කරන ළමයි විදියට ලංකාවේ පළාත් පාලන ආයතන 3ක් තියෙන වර්ග. මොනවද ඒවා? ලංකාවේ පළාත් පාලන ආයතන වර්ග 3ක් තියෙනවා. මොනවද ඒවා? ප්‍රාදේශීය සභා, ප්‍රාදේශ සභායි, නගර සභායි, නගර සභායි, මහනගර මහනගර සභායි. හරියට හරි. ලංකාවේ පළාත් පාලන ආයතන තමයි ඕවා. එතන මෙන්න මේවට නියෝජිතව පත් කරගන්න තමයි මේ මැතිවරණයේ වසර 7කට වගේ පස්සේ පිටෙව්වේ. ලංකාවේ පළාත් පාලන ආයතන ගත්තාම 341ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඕකෙන් 339
ප්‍රමාණයකට තමයි ඡන්දේ තිබ්බේ. ඉතින් මේකෙන් මම ඔයාලට මේ ඡන්දෙට කලිනුත් කිව්වා මාලිමාවට සැලකිය යුතු පාලන බලතල ප්‍රමාණයක් අඩු වෙනවා කියලා. ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා යම් කිසි ප්‍රමාණයක් තියෙනවා යාලට. නමුත් සමහර ඒ වගේ බහුතර බලය ගන්න ඒ කට්ටිය අපොහොසත් වෙලා තියෙනවා.